හැමෝටම අයිබෝන් වනක්කම් මේ දැනුවත් කිරීම 2025 ශිෂ්‍යත්ව විභාගයෙන් පසු 6 වසරට සූදානම් කරවන දෙවන බස දෙමළ පදනම් පාඨමාලාව පිළිබඳ. අපි හැම වසරකම ශිෂ්‍යත්ව විභාගයෙන් පසු පදනම් පාඨමාලාව ආරම්භ කරනවා. ඉතින් මේ අවුරුද්දෙත් මේ එන ඔක්තෝබර් නොවැම්බර් කියන මාස දෙක ඇතුලේ මේ පාඨමාලාව පවත්වන්න සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන පාඨමාලාවක්. ඕනෑම දරුවෙකුට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. දෙමාපියන්ට කියන්න ඕනි මේ අවුරුද්දේ අපි මේ පාඨමාලාව ඇතුලේ කරන්නේ කෝස් බුක් එකක්. මේ තියෙන්නේ ඒ බුක් එක. මේකේ නම තියෙන්නේ දෙමළ බසට පදනම. මේක අවුරුදු ගණනාවක අධ්‍යයනයකින් පසුව දරුවෝ වෙනුවෙන් මම කරපු පොතක්. එතකොට මේක පිළිවෙලට කරලා තියෙන්නේ මේ පොත ඇතුලේ හැම අකුරක්ම පටන් ගන්න තැන, අවසන් කරන තැන, එතනින් එහාට ගියාම ඒවා රූල් වල ලියන ආකාරය ඒ සියල්ලම ඇතුළත්. ඉතින් ස්වරාක්ෂර, එතනින් එහාට ගියාම ව්‍යංජන අක්ෂර, එතනින් එහාට ගියාම අතිරේක ව්‍යංජන අක්ෂර ටික, ඒවට අදාළ පිල්ලම්, ශබ්ද උච්චාරණ රීති, රචනා, කවි, පිළිතුරු මේ කියන සියල්ලම මේ පොතට ඇතුළත්. ඉතින් මේක කෝස් බුක් එක විදියට අපි මේ අවුරුද්දේ භාවිතා කරන්නේ. මේ පොත ලංකාවේ ඕනෑම බුක් ෂොප් එකකින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ලංකාවේ ඕනෑම ප්‍රධාන බුක් ෂොප් එකකින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් මේ සැරේ බුක් ෆෙයා එකෙන් මිලදී ගන්නත් පුළුවන්. ඊට අමතරව පන්තියට WhatsApp පණිවිඩයක් යොමු කරලා මේකට අදාළ පේමන්ට් එක කරලා මේ පොත මිලදී ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපි මේකේ PDF එක දෙනවා ඔයා ඉන්න group එකට. ඒකෙන් print out එකක් දා ගන්නත් පුළුවන්. ඔය කියන ඕනෑම ආකාරයකට මේ පොත ලබා ගන්න පුළුවන්. ඉතින් එතනින් එහාට ගියොත් දෙමව්පියන්ට මේ පාඨමාලාව ගැන කතා කරොත් මේක කරන්න හේතුව අපි හැමෝම දන්නවා එක වසරේ සිට 5 වසර දක්වා දරුවන්ට සිංහල අකුරෙන් තමයි දෙමළ ලියන්න තිබුණේ. ගැටලුවක් වුණේ නෑ ඒක. මොකද දරුවන්ට සිංහල පුළුවන්. ඉතින් ඔවුන් දෙමළ ලියනවා. නමුත් 6 වසරේ සිට ඉහළ ශ්‍රේණි වලට දෙමළ අකුරෙන් දෙමළ තියෙන්නේ. දරුවන්ට හම්බ වෙනවා 6 ශ්‍රේණියේ සිට ඉහළ හැම ශ්‍රේණියකටම පෙළ පොතක්. එහෙමත් නැත්නම් මොඩියුල් එකක්. එතකොට මේක ඇතුලේ තියෙන හැම දෙමළ පාඩමක්ම සම්පූර්ණයෙන්ම දෙමළ අකුරු වලින් තියෙන්නේ. ඉතින් අකුරු දන්නේ නැත්නම්, පිල්ලම් දන්නේ නැත්නම්, මේ වචන උච්චාරණය කරන විදිය දන්නේ නැත්නම් දරුවන්ට එතනින් එහාට මේ පොත කරගෙන යන්න බෑ. මොකද ඕනෑම භාෂාවක අක්ෂර ටික බැරි නම්, පිල්ලම් ටික බැරි නම් එතනින් එහාට මේ භාෂාව ලියන්න බෑ. එතනින් එහාට ඒක කියවන්න බෑ. ඉතින් 6 වසරට මේ අවශ්‍ය මූලික අඩිතාලම අපි 6 ශ්‍රේණිය පටන් ගන්න කලින් හදන්න ඕන. ඉතින් ඒක නිසා තමයි මේ පදනම් පාඨමාලාව අපි කරන්නේ. මේ පාඨමාලාව කරන ඕනෑම දරුවෙකුට තනියම දෙමළ ලිවීමේ කියවීමේ හැකියාව 100% වර්ධනය වෙනවා. ඉතින් කිසි ගැටලුවක් නැහැ දරුවට එතනින් එහාට 6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි වලට සතුටින් මේ විෂය ඉගෙනගෙන යන්න පුළුවන් වෙනවා. මොකද මම දැකලා තියෙන දෙයක් තමයි ගුරුවරියක් විදියට මගේ ජීවිතේ මට දරුවෝ 10 ගණක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ගොඩක් දෙමව්පියෝ කියන දෙයක් තමයි අනිත් හැම විෂයකටම ලකුණු තියෙනවා. නමුත් දෙමළ කියන විෂයට ඉතා අඩු ලකුණු තියෙනවා. එහෙම දරුවෝ ගොඩක් ඉන්නවා. එහෙම දරුවෝ ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් එතකොට මේ දෙමළ විෂයට ලකුණු අඩු වුණාම කොච්චර දක්ෂ දරුවෙක් වුණත් එයාගේ පන්තියේ වෙනිය පහළ යනවා. ඒ හේතුවෙන්ම දරුවා දැඩි මානසික පීඩනයට ලක් වෙනවා. මොකද හැම විෂයකටම ලකුණු වැඩි. නමුත් මේ දෙමළ කියන විෂයට ලකුණු අඩුයි. ලියන්න බෑ, ලියනකොට වරදිනවා, කියවනකොට වරදිනවා, ටීචර් ඒවට ලකුණු අඩු කරනවා. ඉතින් ඒක කොච්චර හදාගන්න හැදුවත් අර මූලික අඩිතාලම හරියට වැටිලා නැත්තම් ඒක හදාගන්න අපහසුයි. ඉතින් ඒ හේතුව නිසාම ගොඩාක් දරුවෝ කියනවා මේ දෙමළ කියන විෂය හරි අමාරුයි කියලා. ඇත්තටම දෙමළ කියන්නේ හරි ලේසි විෂයක්. ගොඩාක් ලේසි විෂයක් මේක. මේ විෂය ඉස්සරහට ඉගෙනගෙන යන්න නම් මේකට අවශ්‍ය මූලික අඩිතාලම අපි දරුවට දාලා දෙන්න ඕනේ. ඒක අපි හදන්න ඕන. ඉතින් ඒ හේතුව නිසා තමයි මේ පාඨමාලාව අපි කරන්නේ. ඉතින් මේක මුළු ලංකාවටම නොමිලේ පැවැත්වෙන පාඨමාලාවක්. ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්.
ඉතින් මේ පහලින් දිස්වන අංකෙට WhatsApp පණිවිඩයක් යොමු කරන්න 2026 කියලා 6 ශ්‍රේණිය කියලා අපි ගෲප් එකක් ලබා දෙනවා. ඒ ගෲප් එකට ඇඩ් වෙන්න අවශ්‍ය සියලුම විස්තර ඒ ගෲප් එක ඇතුලේ තියෙනවා. එතනින් එහාට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හැමෝටම අයිබෝවන් වණක්කම්.